රටේ ලකුණක්. ඒ කියන්නේ ඒක අසමසම මිනිස්සෙක්. ඒ වගේ මලගෙදරක ගිහිලා මේ වගේ හැසිරෙන්න එපා නිර්දා හොඳේ. මේක මට දැකපු වෙලේ ඉඳලා මට හරි අවුල්. ඕගොල්ලන් මේ විහිළු සපයන්න යන්න එපා මේ ඒ වගේ තැනකට ගිහිල්ලා අපිවත් කරේ නෑ ඕවා. සමේ එතකොට මේ මුළු නළුනිලි පරම්පරාවට තමයි මේ ලැජ්ජාව සිද්ධ වෙන්නේ. ඒක කරන්න එපා. ඕගොල්ලන්ට ෆොටෝ ගන්න ඕන නම් ඕගොල්ලෝ වෙනම ගිහිල්ලා ගන්න. මාල්ලි ෆොන්සිකාලා වගේ කට්ටියගේ මිනිහක් ඉස්සරහා පිට ගිහිල්ලා ඕගොල්ලන් නිකන් ඒ රඟන්න යන්න එපා හොඳේ. රඟන්න කට්ටිය ඕන තරම් ඉන්නවා. ඕගොල්ලන් ගොඩාක් රඟලා තියෙනවා නම් මේ විදිහට රඟන්න නැත්තම් කරන්න එපා. මොකද අද දවසේම කතාව ඕක මේ ඒ වගේ දේවල් කරන්න එපා ප්ලීස් හොඳේ. මාල්ලි ෆොන්සේකා කියන එක්කෙනා ඔහොම රඟන්න ඕනේ කට්ටිය ඉස්සරහා එක්කෙනෙක් නෙවෙයි හොඳේ. අපිට හරීම මේ අද තරහයි ඇත්තට මේ කියන්නේ ගියපු වෙලේ ඉඳලා මේවා ගැන අහන්නේ මිනිස්සු. ඉතින් මම නිර්දාගේ නම්බරේ දාන්නයි නැත්නම් එයාට කෙලින් කතා කරලා කියනවා. නමුත් මේ වගේ රඟන්න යන්න එපා මිනිහක් ඉස්සරහ පිට. ඒ මිනිහක් කියන්නේ මේ වගේ මිනිස්සෙක්ගේ මිනිහක් ඉස්සරහ පිට මෙහෙම රඟන්න